Hi, hello everyone. ගුඩි දවසකින් වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඒ වුණාට මේක අලුත් වීඩියෝ එකක් නෙවෙයි මේක පරණ වීඩියෝ එකක්. මම මේ වීඩියෝ එක පෝස්ට් කරන්නේ නැහැ කියලා එක හේතුවක් මත හිතාගෙන හිටියත් මං හිතුවා කමක් නැහැ. මම මේක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කර ගන්නවා කියලා. හරි. ඉතින් මම යන ගමන් මං කිව්වේ නෑනේ මං කොහෙද යන්නේ කියලා. ස්පාසිලෝන් එක අමතක කරන්න පුළුවන් කාටද අනේ මට නම් බෑ. හරි මං කියන්නම් මං ආවේ ක්ලබ් සිටි සෙන්ටර් එකේ නේල්ස් ස්පා එකට මගේ ෆේස් එක වැක්ස් කරගන්න හේතුව මට හෙට බ්‍රයිඩල් ෂූට් එකක්. නේල්ස් ස්පා එක ගැන කිව්වොත් මං කලිනුත් වීඩියෝස් දාලා තියෙනවා. I mean look at the colors. මං ඔයාලට colors ගැනත් කලින් ඕන තරම් කියලා තියෙනවා. I can't get over it. හරි. මං ආවේ මගේ අපොයින්ට්මන්ට් එකට පැය භාගයක් පරක් වෙලා. ඉතින් ඒක නිසා මට ඉන්න වුණා. මම මේ පෙනෙන චයිනීස් රෙස්ටොරන්ට් එක ගැන මම වීඩියෝ එකක් පස්සේ කියන්නම්. ඉතින් එතකන් මම මිනිස්සුකට ආවා. හේතුව තමයි මට ඕන වුණා පෑන් එකක් ගන්න. ගර්ල්ස්ලා ඔයගොල්ලෝ දන්නවනේ ඔයගොල්ලෝ උයනව නම් ඔයාලට ඕනේ ලස්සන පෑන් එකක් අතට පහසු එකක් හරියට කුක් වෙන එකක්. මට නම් එහෙමයි. ඉතින් මම මේක බලලා තිබ්බේ. මම මේක ගන්න තමයි ආවේ. ඒක බලලා ඒක තියලා ආව මගේ වැඩේ කරගෙන ඉවර වෙලා යන ගමන් ගන්නවා කියලා හිතාගෙන මට දෙකෙන් එකක් තෝරගන්න බැරුව ඉන්නේ. මට දෙකම ගන්නත් හිතුණා. ඒ වුණාට ඒක බොරු වැඩක්. ඒක නිසා මං අන්තිමට අමාරුවෙන් එකක් සිලෙක්ට් කරගත්තා. හරි. ඊට පස්සේ ඉතින් මිනිස්සු එක කියන්නේ හැමදාම මාව අතරමං වෙන තැනක්. Look at this stitch. මං හරිම ආසයි stitch ලට. ඉතින් මම ලන්ච් එක අරගෙන ආවෙත් නැති නිසා මම හිතුවා ටාකෝ බෙල් එකෙන් මගේ ෆේවරිට් මීල් එකක් ගන්නවා කියලා. මීල් එක රෙඩි වෙනකන් මං උඩට ආවා. ඒක මම ප්ලෑන් කරා. මම මොනවද මේකෙන් පස්සේ කරන්න කියලා. මම මේ වීඩියෝ එකේ වොයිස් ඕවර් එක කරන්නේ ගොඩක් දවසකින් කියන්නේ මේ ඉන්සිඩන්ට් එකට පස්සේ නිසා මම දැන් ඔයගොල්ලන්ට කියන්නම් මොකද්ද මම මේ වීඩියෝ එක පෝස්ට් කරන්න නැතුව ඉන්නවා කියලා හිතුවේ කියලා. මම වැක්ස් කරගන්න යනකොට වැක්ස් කරාට පස්සේ මගේ මූණ ඩැමේජ් වුණා නේල් ස්පා එකේ මගේ වැක්ස් කරපු කෙනා අතින්. ඉතින් ඒ ගැන තමයි මට කියන්න ඕනුනේ. I was very disappointed but මං හිතුවා ඉතින් ඒක ඇක්සිඩන්ට් එකක් වෙන්න ඇති කියලා. මම වැක්ස් කරන්න රෙඩි වෙලා ඉන්නේ. මගේ මූණ වැක්ස් කරාට පස්සේ මෙහිම යන ගමන් මට හම්බුණා බබල් ටී එකක් try කරන්න. මේක CCC එකේ අලුතින්ම දාපු shop එකක්. මම මේ වීඩියෝ එක ගන්න වෙලේ මම මේක try කරන්නේ first time වුණාට මම මේ වීඩියෝ එක voice over කරනකොට මම මේක 3-4 පාරකට වඩා try කරලා තියෙනවා. සහ මම එයාලට request කරා matcha එකත් add කරන්න කියලා matcha bubble tea එක because it's my favorite. මෙතනින් බබල් ටී try කරලා තියෙන අය ඉන්නවා නම් කමෙන්ට් කරගෙන යන්න. මම ආයෙත් කතාවට එන්නම්. ඉතින් මගේ මූණ ඩැමේජ් වෙලා තිබ්බා. මට පහවෙනිදා ෂූට් එක තිබුණා. මං ඉතින් බයෙන් හිටියේ මොකද අපි ෂූට් එකට යනකොට මූණේ හිම තියාගන්න බැහැනේ ළමයි. මම මේ හෙට ෂූට් එකට යන කලින් අරගෙන යන බබල් ටී එකක් ගත්තා. සහ යන ගමන් මෙතනටත් ඔලුව දාගෙන ගියා. මට ෆවුන්ඩේෂන් and ලිප්ස්ටික් ගන්න ඕන වුණා. පහවෙනිදා උදේ එතකොට තමයි මම දන්නේ මූණ හොදනකොට තමයි දන්නේ මගේ මූණ ඩැමේජ් වෙලා කියලා. මම මේ ඕබ එකේ එනකන් ඉන්න ගමන් මට හරිම අප්සෙට්. මට මගේ මේකප් ආටිස්ට්ට ඒක කියන්න බැරි තරමට අප්සෙට්. ඒ වුණාට මම එයාලට කතා කරාට පස්සේ I mean the nail spa එකට කතා කරාට පස්සේ එයාලා කිව්වා එයාලා ඒක ගැන බලන්නම් කියලා. ඉතින් ඒක නිසා මට යන්න වුණා ෂූට් එක ඉවරුණාට පස්සෙත් මම ෂූට් එකට ආපු වෙලාව ෂූට් එක පටන් ගන්න කලින් මේකප් කරන ගමන් අතරමඟ හොල්මනක් වගේ මේනේ මගේ මේකප් ආටිස්ට්. she's the best. මං කියවනේ මම ෂූට් එක කරන ගමන් ෂූට් එකක් තියෙනවා නම් මං කන්නේ නැහැ බොන જાති විතරයි. ඉතින් මෙයා මට රස ටී එකක් හැමදාම හදලා දෙනවා. මේ අපි ෂූට් එකට යන ගමන් ඉතින් ෂූට් එක ඉවරනාට පස්සේ ආපහු මට එන්න උනා නේල් ස්පා එකට මගේ මූණ පෙන්වන්න සහ යාළගෙන්
මොනවද මේක ගැන කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා දැනගන්න. ඉතින් මම මේ වෙලාවේ ගත්ත වීඩියෝ එකක් තව වීඩියෝ එකකින් එන්නම්. ඕනේ තරම් වීඩියෝ තියෙනවා මට පෝස් කරන්න. බයි.